Hello යාළුවනේ. ඔයාලා මේක තුලා ඉනවා බොයි ගමේ වැඩ YouTube channel එකත් එක්ක. අද අපේ තාත්තගේ අර කර 10ද අර 10 පුච්චලා කරන වැඩක් තමයි බලන්න යන්නේ. මේ අර කියන්නේ මේ අර ඕනම භෝගයකට සුදුසු වේග යන්කෝ වෙන බලන්න. යනකම තමයි තියෙන්නේ අපේ තාත්තගේ 10 බලන්න. අර තියෙන පුච්චපු 10 තමයි ඉතින්. කර 10 මේ කර 10 ඉතින් මේවා බුලත් වලට තව මිරිස් වලට තක්කාලි වලට ඕනම භෝගයකට දාන්න පුළුවන්. පොහොර වශයෙන් තමයි මේවා පුච්චන්නේ. දිලීරනාශක ගොළු බෙල්ලන් පාලනයට එහෙම පුළුවන්. ඉතින් මේක දාන්න ඉතින් ඊයේ නම් පුච්චපු වෙව්වා. ඔයාලත් කරලා බලන්න. ඉතින් හරියයි. ඉතින් නිෂ්පාදනය කරන්නට අපි වෙන වීඩියෝ එකකදී පෙන්නන්නම්. මට අපි ඊයේ නන්නේ මේ 10 පුච්චන්න ගත්තේ. මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ තියෙන්නේ ඒක තමයි. බුලත් වලට දැම්ම හැකි. කටවල වලට දැම්ම හැකි. කටවල වලට දැම්ම හැකිලු. ඕනම් භෝගයකට දාන්න පුළුවන් මෙව්වා. මේ තියෙන 10 කර 10 පුච්චලා තමයි කර 10 කරලා තියෙන්නේ අපි. ඊයේ නම් පුච්චලා තියෙන ඉතින්. හරි ගයිස්, ඉතින් මේ පෙන්නේ අපේ තාත්තා කර 10 තමයි අපේ තාත්තා පුච්ච ගත්තේ වුණා. මම ඔයාලට වෙන වීඩියෝ එකක් ගේන්නම් එව්වා පුච්චන හැටි. චට තමයි ඉතින් කියන්නේ. වෙන වීඩියෝ එකක් ගේන්නම්. තමයි ඉතින්. මට අද තමයි ඉතින් ඕක පෙන්වන්න අදහස ආවේ. මට දැන් අපේ තාත්තා තමයි කිව්වේ මේ අපි වෙන ඕක පුච්චන හැටි වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.